මේ හායි මේ ඔක්කොම මේ ඔයාම හැමතැනම හොයනවා. හරිද? කාලෙකට පස්සේ ලංකාවට ඇවිල්ලා ඉවරලා ශාසික සංදීප් කියලා ඔක්කොම මේ හොයද්දි ඔයා මේ අස්සකෂලම් පොතකුත් තියාගෙන ඒකත් ඔබ ආයෙමත් ඇවිදින්. මොකද අපේ මේ පියුමියක්ගේ මේ සකදමලයි බඹලු වෙයි. ඔව් මට ඒකයි පොතේ අලුත් නවල් එක. අයි නියුරලික් කියලා එකක් තුන්නා මොකක්ද මේ කෙටි කතා සංග්‍රහය. මම ඒක කියුවා. පස්සේ මේක හම්බුණා මේක ලස්සන කතාවක් මේ පොඩ්ඩක් කියව හිටියේ. ආදර කතාවම බලන්න දැන්නේ. ඔව් වයසාරිනේ. එහෙමද? එහෙනම් මම හොඳ වෙලාවට මගේත් වයසාරි. මේක මං හිතන්නේ මෙතන ගන්න තියෙනවා. සුරසකේ මේක සුරස ප්‍රකාශනයක් නේ. ඉතුරුත් ගන්න පුළුවන් නැත්නම් මේකත් ගන්න පුළුවන්. ඒක මේ හරිය කියන්න බෑ එකක්. බලන් ඉන්න කට්ටිය දන්නේ නැහැ කවිසල්පි. ඔව් කවිසල්පිනුත් ගන්න පුළුවන් සුරසකෙනුත් ගන්න පුළුවන්. කියවන්න පොඩ්ඩක්. ඔව් ග්‍රැෆික්කෝ එක මොකද ග්‍රැෆික් කෑයකිනුත් ගන්න පුළුවන්. ඔව් මේක මේ මට මේක ටිකක් කියවුණා මේ අපේ සන්නස්කෝසගේ වස්සානි සීන වගේ පොඩ්ඩක් මේ වුණා. ආදර කතාවක්ද? ඔව් මම මේ කියවනවා මේක ඔබ කියවගන්න මෙහෙම මම දැන් පොළ ගත්තා. ඔයා ගෙදර ගිහලා කියවන්න. දැන් මට කියන්නකෝ දැන් අම්මපයි මම කඩුව දුන්නා දැන් 10 වෙනි මුද්‍රණයනේ. 10ක් ගිහින් දන්නවා 10 කියලා. ඔයාලි පෙන්නේ. දැන් දන්නවා. ඉතින් ඒතකොට දැන් අපිට වෙන පොතක් ඇතිනේ දැන් 10ක් බලලා අපි දැන් ඇති. බල ඇති මේ පොත ලියලා ඉවරයි. ඊළඟ අවුරුද්දේ බුක් ෆෙයාර් එකට කලින් ෂෝ එකකට දෙනවා. ෂුවර් ඩෙෆිනිට්ලි ෂුවර්. පොත ලියලා ඉවරයි මේ බොහෝ දුර පංගිලා උදේ 6 7 වෙනි මාසෙට ලංකාවට එනවා. ඒක නෑ යන්නේ. යන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නේ. කොහොමරි මම නැතත් පොත දෙනවා. ඔයා නැතත් පොත දෙන්න තමයි ලංකාවට එන්නත් එපා. දෙන්නේ මොකද? දැන් තාගිරත් එක්ක කොහොමද දෙන්න තු ඉන්න වෙන්නේ. දැන් ඔයා දැන් පොත නවල් එකක්ද කවි පොතක්ද මොකක්ද? ලියලා ඉවර නම් කවි පොත. නවල් එකත් ලියාගෙන නම් ඉවර නෑ. ඒ නවල් එකේ කතාව. නවල් එක බොහෝ දුරට එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන් කවි පොත ෂුවර්. ෂුවර් එකට එනවා නේ. අම්මපයි මම කඩුව දුන්න එකට වැඩිය වෙනස් එකක්ද කොහමද? එහෙමයි මම පොඩ්ඩක් මේ කියන්නේ මම ලියපු කවි ටිකක්ම තමයි සහ මේ දැන් අම්මපයි මම කඩුව දුන්නා එකේ තිබුණේ බොහෝ දුරට මම එපීකට දාපු කවි නිකුත් ඒ එපීකට නොදාපු කවි ගොඩක් තියෙනවා පොතේ. ඔව් පොත කියවලා බලමු. තව අවුරුද්දක් තියෙනවනේ සමාජයට. නම්ම කියන්නේ නැද්ද දැන්? නම් දෙක තුනක් හිතේ තියෙනවා. ඕකේ කරගත්තට පස්සේ කියන්න. ඔයාලට කොහොමද කලින් කියනවනේ. ඊට පස්සේ කියමු අපි. ඉතින් එහෙනම් ඔය තමයි ශශිකට අපි එහෙනම් පොත කියවන්න දෙමු. පොත කියවින්නකෝ. ඔයා හම්බෙන්න ගොඩක් කට්ටිය ආවිලා තියෙනවා. මේ ගොඩක් කාලෙකට පස්සේ ආවේ. මොකද පියුමිගේ පොත ගෙනහිල්ලා ඉවරලා රස විඳ කියවන්න ඕනේ. මොකද ඔබ ආයෙමත් ඇවිදින්නේ. එතකොට ඔයා ඒක ඊ කියලාම කවුරුහරි බලාපොරොත්තු වෙනවා නම් එහෙම ඉඳගෙන ඉවිස්සනසිල පොත කියවන්න. මේක හරි ලස්සන ආදර කතාවක් තියෙන්නේ. අනික මේ පියුමිගේ හරි ලස්සන මේ කෝට්ස් ටිකක් තියෙනවා මේකත් හරි ලස්සනයි. ඔව්. මෙතනින් ගන්නත් පුළුවන් කොහෙද කවි සල්පිනුත් ගන්න පුළුවන් සුරසෙකුත් ගන්න පුළුවන් ග්‍රැෆික් එකකින් ගන්නත් පුළුවන් අරගෙන කියවන්න රසිකත් කියවන්නේ පියුමගේ පොත අපි එහෙම ඇඩ් එකක් එහෙම දාමු මේ අපිට කියවල නෑ ශාසික සංදීප් කියවන්නේ පියුම ජයකාර ජය